අසිපත අතට ගෙන එදවස වෙල්ලස්සේ වීරෝධාර ජනයින් සට නැට බැස්සේ සුරුවිරු කම්තිබේ තවමත් මේ පපු අස්සේ එනිසයි අදත් අපි මේ සට නැට බැස්සේ. එද ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ ජාතික ජනබලවේගය මේ සටනට බැහැලා තියෙන්නේ ආපහු මේ රටේ දූෂිත කල්ලියට ඔය සුන්බිම් විපක්ෂයට ආපහු මේ රටේ බලය ගන්න කිරුළ ගන්න ඉඩ තියන්න නෙවෙයි කියන කාරණය අද ඔබ පිටුන්නාන්සලා ඉස්සරහා කියන්න කැමතියි. අද මේ ජාත්‍යන්තර මේ දිනය ජාතික ජනබලවේගයේ හැටියට සමරනකොට මේකේ විශේෂත්වයන් ගණනාවක් ඔබ තමුන්නාන්සලට අඳුර ගන්න පුළුවන්. මොකද්ද විශේෂත්වයන් ගණනාව කියන්නේ? මේ රටේ 1948න් පස්සේ මේ රටේ මේ දින සමරනකොට වැඩි හරියක් ආණ්ඩු තිබ්බේ ධනපති පක්ෂ අතරේ. උන් අතේ තමයි බලය තිබ්බේ. මේ වැඩ කරන කම්කරු ගොවි ජනතාවගේ දිනේ සමරන්න සුද්ධ වූ අයිතියක් ඒ අයට තිබුණේ නැහැ. මේ රටේ කම්කරුවන්ට අයිතිවාසිකම් දුන්නේ නැහැ. කම්කරුවන් පාරට බැස්සුවා. කඳුළු ගෑස් කන්න ඉඩ ඇරියා. බැටන් පොළු ප්‍රහාර වලට ලක් වුණා. හිරේ විලංගුවේ වැටුණා. මරලා දැම්ම රැකියා ආරක්ෂාව වලින් දොට්ට දැම්මා. උන්ට සුද්ධ වූ අයිතියක් තිබ්බේ නැහැ. මේ දිනේ කියන්නේ විශේෂමයි දිනයක්. මොකක්ද විශේෂත්වය? ලංකා ඉතිහාසයේ වාමාංශික රජයක්, ප්‍රගතිශීලී රජයක් රටම එකතු කරගෙන පවත්වන මේ දිනයක් බවට මේක පත් වෙලා තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් මේ රටේ තියෙන වැඩ කරන ජනතාවගේ රජයක්. මේක ජන රජයක්, ජනතාවගේ රජයක්. ඉන්න මේ රජයට නමක් තියලා තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය කියලා. හැබැයි අවුරුදු 76ක් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණෙත් නැහැ, සමාජවාදයක් තිබුණෙත් නැහැ. ඒක ජනතාවගේ රජයක් වුණෙත් නැහැ, උන්ගේ රජයක. මේ 2024 අවසාන භාගයේ තමයි මේ රටේ ජනතාවගේ නායකයෙක් වෙච්ච අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති පුටුවේ වාඩි වුණේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එඳා 1978 ඉඳන් මේ රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති කියලා. එහෙම ජනාධිපති කෙනෙක් එක්කෙනා ඉන්නේ ලංකාවේ. ඒ කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක ජනාධිපති කෙනෙක් එක්කෙනා ඉන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ජේ.ආර් කොහමද ප්‍රජාතන්ත්‍රවාදී වුණේ? ජේ.ආර් කොහමද යංකිටිකි කොහමද වුණේ සමාජවාදී වුණේ? ප්‍රේමදාසලාට, චන්ද්‍රිකාලට, රාජපක්ෂලට, ගෝඨාභයලට, සිරිසේනලට මේ ජනතාවාදී පාලකෝ කියන්න බෑ. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න මේක ඓතිහාසික මේ දිනයක් බවට පත් වෙලා තියෙනවා. පැති කීපයකින්. මොකද්ද පැති කීපය? පෞගේ දවස්වල විපක්ෂයේ සුම්බුන් කණ්ඩායම් කිව්වා ජාතික ජනබලවේගයට ඡන්දය දීපු කෙනෙක් හොයාගන්න නැහැ. ගෙදර යන්න සූදානම් වෙන්න කියලා කිව්වා. ඕන්න දැන් අර සුම්බුන් විපක්ෂයට බලා ගන්න පුළුවන්. ජාතික ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික්ක ජනතාව දහස් ගණන් අද වැල්ලවායේ නගරේ හිස් ගොඩකින් වහලා පෙන්නනවාද ජනතාව කොතනද ඉන්නේ කියලා. මෙතන විතරක් නෙවෙයි අද යාපනයේත් මේ වගේ එකතු වෙනවා. වවුනියාවෙත් එකතු වෙනවා. තිරිකුණාමලෙත් එකතු වෙනවා. අම්පාරේ මඩකලපුවෙත් එකතු වෙනවා. අද උදෑසන නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේ ඉඩ මදි වුණා මලේගම් ප්‍රජාව පවත්වපෝ ජාතික ජනබලවේගයේ රැස්වීමට ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ලංකාවේ මේක වාර්තාගත මේ දිනයක්. ඇයි මං එහෙම කියන්නේ? එක දේශපාලන පක්ෂයක් 21 පොලක මේ දිනයක් තිව්වනම් තිව්වේ ජාතික ජනබලවේගයේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේකේ ප්‍රාදේශීය නායකත්වයටත් යෝධ බලයක් තියෙනවා කියලා අපි පෙන්නලා තියෙනවා. කොළඹ නායකත්වයට විතරක් නෙවෙයි අම්පාර මඩකලපුව තිරිකුණාමලේ තංගල්ලේ මාතරගාල්ල කළුතර මේ හැම තැනම අපේ ප්‍රාදේශීය නායකයෝ පෙන්නලා තියෙනවා ජනතාව එකතු කරගන්න ජාතික ජනබලවේගයට පුළුවන් කියලා. ඒක පෙන්නපු අවස්ථාවක් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේක ඉඳ වැඩිම සෙනගක්, වැඩිම රැලි ගානක්, වැඩිම පෙළපාලි ගානක් අපි පවත්වනකොට සුම්බුන් විපක්ෂයේ ලොක්කෝ කියනවා අපි සිල් ගන්නවලු. උන් සිල් ගන්නවලු. දූෂිත කල්ලි දැන් සමාජයට මෙහෙම කියයිද දන්නේ නැහැ.
පන්සල් වල සිල් අරගෙන ඉන්න කට්ටිය යාළගේ කියයිද දන්නේ නැහැ. දැන් කො මොනරාගල දිස්ත්‍රික් නායකයෝ උන්ගේ සිල් ගැනීමක් නැහැ. ගෙදරවල වලට කාලා බීලා දැන් මේව බලාගෙන ඇති හොරට. බලාගෙන ඇති. ඕක තමයි ඇත්ත කතන්දරේ. එහෙනම් දැන් සුම්බුන් විපක්ෂයට කරන්න දෙයක් නැහැ. ඔය 7-8 දිනක් එක්කව කරගෙන යනවා. කෑ ගහගෙන යනවා. මාධ්‍ය ටිකක් අරන් යනවා. පක්ෂ කාර්යාලය ගාවට යනවා. අපේ ඇමති ලාල් සෝදරගේ ගෙදර යනවා. රජයේ නිලධාරීන් ගෙවල් වලට යනවා. පිළිකණු ගහන යනවා. පිළිකණු ගහන ගියාට පස්සේ ගොම ගහනවා. අසූචි වදිනවා. ඉතින් ඒව කාගෙන යනකොට හාපික් එකක් අරන් ගෙදර යනවා. හාපික් එකක් අරන්. හාපික් එකක් අරන් ගෙදර ගිහලා නාලා ඉන්නවා. ආන්නේ රොත්තට බුරුත්තට කියන්නේ සුළු කණ්ඩායම් වලට කියන්නේ මේ රටේ උඹලට ආපහු බලයක් නැහැ. මේ රටේ තියෙන්නේ ජන බලයක්. ඒක තියෙන්නේ ජාතික ජන බලවේගය. සමග පමණයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනේ 1948 ඉඳන් මේ රටේ ආණ්ඩු කරේ එකම කණ්ඩායම ධනපති කණ්ඩායම දෙකට බෙදිලා කොළ පාටයි නිල් පාටයි. ඒකට වෙනස් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. එයාලගේ අවුරුදු 76 අපේ අවුරුදු 1මාරයි තාම මෙරටේ බලයක් අරගෙන අවුරුදු 1මාරයි උන්ගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි එකට තියලා මනින්න කියලා මම කියනවා. උන් ඔබෙන් බලය ගත්තම උන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කළේ? උන් ගිහිල්ලා අනපන සම්මත කරා. මොනවද සම්මත කරගත්තේ? උන්ට පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප හදාගත්තා. ජනාධිපතිවරු පෙන්ෂන් ගියාම මාලිගාව වෙන් කරගත්තා. කාර්ය මණ්ඩල වෙන් කරගත්තා. ජනාධිපතියා මැරුණම අඹුවට විශ්‍රාම වැටුප් ගෙවන්න ඔබට සිද්ධ වුණා. මාලිගාවෙන් කරගෙන හිටියා. ආන්න 76 මේ අවුරුදු එකමාරේ මොකද වුනේ? ඔබේ ජනතාවාදී පාලනය පාර්ලිමේන්තුවට යවුවා. විධායක පුටුවට අනුර කුමාර සහෝදරයා යවුවා. මොකද්ද සිද්ධ වුනේ? උන් හදපු පනත් පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වුණා. පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ඉවරයි. ජනාධිපති වරප්‍රසාද පනත ඉවරයි. දැන් මං අහනවා උන්ද ජනතාවාදී අපිද ජනතාවාදී කල්පනා කරලා බලන්න. උන්ට තැන් තියෙන දුක මොකක්ද දන්නවද? උන් අනාගතේ බලයට ආවත් උන්ට තේරෙනවා විශ්‍රාම වැටුප ඉවර කරලා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත ඉවරයි කියලා. එතකොට උන්ට දුකක් එනවා, කෝපයක් එනවා, වෛරයක් එනවා. එතකොට කෑකෝ ගහනවා. ඔය වෙලා තියෙන්නේ ඒක. උන් ජනතාවාදී පාලනයක් නෙවෙයි කියන්න මම මේ කියන්නේ. 76 අවුරුද්දක් ඔබේ කන්දෙන් බලයට ගියා. මොනවද කරේ? ජනාධිපතියා මන්දිර හදාගත්තා 14ක් දෝයද. මේ මොනරාගල ඈත කොනේ කතරගමත් ජනාධිපති මන්දිරේ, එහා පැත්තේ ඇඹිලි පිටියේ ජනාධිපති මන්දිරේ, අපේ මයියංගනේ ජනාධිපති මන්දිරේ, නුවරඑළිය යාපනයේ ඔය හැමත් තැනම හදාගත්තා. අපේ සල්ලි වලින් උන්ට සැප විඳින්න මන්දිර හදාගත්තා. දැන් ඔබේ කන්දෙන් ගියා අපි මොකද කරේ? අනුර කුමාර සහෝදරයා උන් විදපු සැප පැත්තක දාලා අර මන්දිර 14න් 12ක්ම පැත්තක දාලා ඒවා ආර්ථික ක්‍රියාවලියට වෙන් කර ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. උන්ද ජනතාවාදී අපිද ජනතාවාදී. උන්ද ජනතාව නියෝජනය කරේ අපිද ජනතාව නියෝජනය කරේ. කල්පනා කරලා බලන්න. ඔබේ ඡන්දයෙන් අනුර සහෝදරයා ජනාධිපති වුණා. ඔබේ ඡන්දයෙන් අපේ ජයවර්ධන සහෝදරයා ඇතුළු මේ മന്ത്രിතුමිය ඇතුළු පාර්ලිමේන්තුවේ සහෝදරවරු මේ පළාත් පාලන ආයතන සභාපතිවරු ඇතුළු മന്ത്രിවරු පත් වුණා. අපි මොකද කරේ ගිහිල්ලා? අර උන් පාවිච්චි කරපු ඔක්කොම සැප வாහන වල යන්න එන්න පටන් ගත්තද? නියෝජ්‍ය මැතිතුමා නියෝජ්‍ය මැති මන්දිරයක හිටියද? අපි ඇමති මන්දිර ගත්තද? නැහැ. ඇමති මන්දිර අතහැරියා. සුඛෝපභෝගී වාහන ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමා වෙන්දේසි කරා. මම්මගේ අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 28ක් වෙන්දේසියට දැම්මා. 28ක් වෙන්දේසියට දැම්මා. මං අහනවා උන්ද ජනතාවාදී ජාතික ජන බලවේගයේද ජනතාවාදී? ඔබට මේවා සතුටුයි. උන්ට දුකයි. උන් විදපු සැප හෙළිදරව් වෙලා උන් නැවත බලයට ආවත් උන්ට තේරෙනවා ආයිනම් සැපක් ගන්න මන්දිරෙත් නැහැ, සුඛෝපභෝගී වාහනෙත් නැහැ, විශ්‍රාම වැටුපත් නැහැ කියලා. කපන්න ඕනද නැද්ද? යවන්න ඕනද නැද්ද? ආයක කළා. පොරොන්දු වුණා කළා. පොරොන්දු කඩ කරලා නැහැ. ඔබට දීපු පොරොන්දුව ඉෂ්ට කළා. මේ ජනතාවාදී පාලනේ. මේවා ඔක්කොම පැත්තක දාලා මෙතන තියෙන සමහර හොරණෑ දෙක තුනක් වෙන මත හදන්න පටන් ගත්තා. මේ මතවලට බය වෙන්න එපා. අපි බලේ ගන්න ඉස්සෙල්ලත් මේ කට්ටිය මත හැදුවා. අලුයමලු කෙලපිඩක් පළමු හිරු රැස් දහරින් වියලෙන්නා වාගේ ඒවා බොරු බවට පත් වුණා.
අපි ආවොත් ලේ විලක් වෙයි කිව්වා. අපි ආවොත් දේපල පවර ගනී කිව්වා. අපි ආවොත් ආය ආගම අදහන්න වෙන්නේ නැහැ කිව්වා. පෙරහැර දකින්න වෙන්නේ නැහැ කිව්වා. දැන් ඒව බොරු වුණා. දැන් අලුත් බොරු කියනවා. අලුත් බොරු කියනවා. බොරු කිව්වත් ජනතාව තේරුම් ගන්න දැන් ඔබේ පවුලේ ඥාතියෙක් හිතවතෙක් අයියා මල්ලි කියලා සහෝදරයා කියලා කතා කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ඇමතිලා മന്ത്രിවරු මේ රටේ බිහි වුණා නම් ඒ ජාතික ජන බලවේගයෙන් පමණයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ජාතික ජන බලවේගයෙන් පමණයි. ඔන්න ජනතාවාදී පාලනේ කල්පනා කරලා බලන්න. අපි එහෙම හැදුවා. දැන් මේ රටේ අපේ පාලනේ අවුරුදු එකමාරයි. අපි මොකද කරේ? මොකද කරේ? උන්ගේ බලය තිබුණු කාලේ මේ රටේ රාජ්‍ය සේවකයෝ පාසල් වහලා වැඩ වර්ජන කළා. රෝහල් සේවකයෝ රෝහල් වහලා වැඩ වර්ජනය කළා. වත්තේ කම්කරුව මලේගම් ප්‍රජාව වත්තේ දළු නෙල නැවැත්තුවා. රබර් කිරි කපන එක නැවැත්තුවා. ෆැක්ටරි වැහුවා. ආර්ථිකයට බලපෑමක් කළා. සමාජ ජන ජීවිතයට බලපෑමක් කරා. බැහැලා පාලකයෝ බන්දේසිය තියලා දීපු නැති නිසා ඒ සේවකයෝ බැහැලා පාරවල් වල අරගල කරා. උද්ඝෝෂණ කරා. වර්ජන කරා. ඒවට ජේ.ආර්.ලා ප්‍රේමදාසලා රාජපක්ෂලා වික්‍රමසිංහලා සැලකුවේ කොහමද? පාරට බහිනකොට අයිතිවාසිකම් දුන්නේ නැහැ. බැටන් පොළු ප්‍රහාර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා. හිරේ විලංගුවේ දැම්මා. මරලා දැම්මා. සේවයෙන් දොට්ට දැම්මා. එතකොට උන් කම්කරුවන් සමරන්න සුදුස්සොද? කල්පනා කරලා බලන්න. වැඩ කරන ජනතාවගේ පක්ෂෙද? නෑ. උන් අවුරුදු 76යි. අපි මේ රටේ බලයට ආවා. බලයට එනකොට විශාල ප්‍රශ්න කන්දරාවක් සහිත රටක් අපිට හම්බුණා. භාණ්ඩාගාරේ පතුල හිල් වෙලා භාණ්ඩාගාරේ හිඳිලා ගිහිල්ලා ණය ගෙවා ගන්න බෑ. ඩොලර් සංචිත හිඳිලා අපි ආණ්ඩුවක් ගත්තා. කළමනාකරණය කරගත්තා. හිල් ගුල් ටිකක් වහලා දැම්ම අපත යන තැන් වැහුවා. හොරකම් යන වෙන තැන් ටිකක් වැහුවා. සල්ලි ටිකක් එකතු කරගත්තා. ඒවා ජනාධිපතිතුමා බෙදාගත්තේ නෑ. මේ මැති ඇමතිවරු බෙදාගත්තේ නෑ. කාටද බෙදුවේ? වැඩ කරන ජනතාවට බෙදුවා. කොහමද බෙදුවේ? අපේ රටේ රාජ්‍ය සේවකෝ පාර්ට බැලලා මේ ආණ්ඩුවෙන් ඉල්ලුවේ නෑ. ඉල්ලන්න ඉස්සලා ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කළා. මේ රටේ වැඩ කරන මිනිහගේ ආණ්ඩුවක් නෙවෙයිද මේ ආණ්ඩුව? මේ රටේ වැඩ කරන මිනිහට සලකන ආණ්ඩුවක් නෙවෙයිද මේ ආණ්ඩුව? කල්පනා කරලා බලන්න. වැටුප වැඩි කරා. සොච්චං ගානක් නෙවෙයි. මත ගානකින් වැඩි කරා. දීමනාවක් හැටියට එල්ලුවේ නෑ. මූලික වැටුපට එකතු කරලා දුන්නා. මූලික වැටුපට එකතු කරලා දුන්නා. අපේ රටේ දැල්ල කඩන රබර් ගහේ කිරි ටික කපන අහිංසක කම්කරු ජනතාව අපි දන්නවා තොණ්ඩමල්ලා දිගම්බරලා එක්ක අහුවලා පාරවල් වලට බැහැලා වත්තේ වැඩ නවත්තලා අර කඩකට මත් වෙච්ච අතේ ඡන්ද ටික අරගෙන ඒ පඩියෙන් ගානක් කපලා මුට්ටකාසි එකතු කරගෙන මන්දිර හදාගත්තා. හැබැයි ජාතික ජන බලවේගයේ බලයට ඇවිල්ලා මෙරටේ මලේගම් ප්‍රජාවට ඒ වතු කරේ අපේ සහෝදර ජනතාවට මිලියන 5000ක් මේ අවුරුද්ද වෙන් කරලා රජේනුත් ගානක් දාලා කොම්පැනියනුත් ගානක් දාලා අපි වැටුප වැඩි කළා. ලංකාවේ ඉතිහාසයේ වැඩිම වතුකම් කරු වැටුප වැඩි කරේ අපි. එතකොට කම්කරුවගේ වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව මේක නෙවෙයිද? කල්පනා කරලා බලන්න. අරුන්ද ජනතාවගේ ආණ්ඩුව. අපි මෙහෙම වැඩ කරගෙන යනකොට ඔබට සතුටුයි. ඔබට සතුටක් තියෙනවා. හැබැයි අරුන්ට තියෙනවා වේදනාවක්. කෝපයක්. ඇයි? උන් නොකරපු වැඩ අපි කරනවා. ජනතාව අපිට තව බද්ධ වෙනවා. උන් කියන බොරු බේගල් වලින්ම බලන්න එපා. අවුරුදු එකමාරයි මේ ගමනට. අවුරුදු 76ක් වුණේ නැහැ. කල්පනා කරලා බලන්න. මේ රටේ අපි ප්‍රශ්න තියෙන රටක් බාරගත්තා. ඩිංග මේක හදන් එනකොට නිදහසෙන් පස්සේ ලංකාවට බලපාපු ලොකුම ස්වභාවික විපත දිට්වා ආපදාව අපේ රටට ආවා. ඔබේ මගේ රටේ ආදරණීය පුරවැසියෝ 700කට ආසන්න ප්‍රමාණයක් මියදුණා. පොඩි වෙලාවක් ඇතුළත මියදුණා. දැන් මොකද වුනේ? එදා පාලකයෝ කරපු දේ නෙවෙයි අපි කරේ. අපි දන්නවා සුනාමිය කියලා එකක් 2004 ආවා. ඒ වෙලාවේ පාලකයෝ මොකද කරේ? සුනාමි සහන මණ්ඩලය හැදුවා. සුනාමි ගිණුම් හැදුවා. ඒවා රාජපක්ෂලාගේ ගිණුම් වලට ගියා. හෙරලිය සිරිලිය කියලා ගිණුමක් හැදුවා. එයා ගානක් ගහගත්තා. ඒවට ළඟදී නඩු අහනවා බඩු හම්බෙනවා. අන්න එමයි මිනිසුගේ මල කඳන් වලට ආපු සල්ලි ඒ කාලේ පාලකයෝ කොල්ල කෑවේ. දිට්වා ආවා. මේ දිට්වා ආපු වෙලාවේ ජනතාවාදී පාලනයක් මේ රටේ තිබුණු නිසා අද මේ ගාන්ට බේරුණා.
වැරදිලා හරි අරුන්ගේ පාලනයක් නම් තිබ්බේ මේ මල කඳන් වලටත් එන සල්ලි මුං ගසා කනවා. ජනතාවට දෙන්නේ නැහැ. මේ සැරේ ජනතාවට කොහමද දුන්නේ? අමාරුවෙන් තියෙන භාණ්ඩාගාරේ ජනාධිපතිතුමා දොර ඇරියා. ගේ සුද්ධ කරගන්න 25000යි. මුළු තැන්ගේ උපකරණ ගන්න 50000යි. දරුවන්ට පොත්පත් ගන්න 25000යි. හරක මැරුණා නම් ඒකට වන්දි. ගොයමට හානි වුණා නම් ඒකට වන්දි. ස්ථිර දීර්ඝකාලීන භෝගයට හානි වුණා නම් ඒකට වන්දි. ව්‍යාපාර කර්මාන්ත වලට හානි වුණා නම් ඒකට වන්දි. ගෙදර පූර්ණ හානි වුණා නම් ලක්ෂ 50යි. අපේ රටේ ජනතාව හිතුවේ නෑ මේ වගේ මුදල් අපට ලැබෙයි කියලා. මං ඊයේ මයංගනේ ගියා. මයංගනේ ගිහලා පූර්ණ හානි වෙච්ච නිවාස 11ක් හදන්න මුල්ගල් තියලා ඒ ජනතාවට ලක්ෂ 50යි පළවෙනි චෙක් එක දුන්නා. එක තාත්තා කෙනෙක් මගෙන් අතින් අල්ලලා කියනවා අපිට ආවේ මහත්තයා ගම් වතුර. ගෙදර කුඩුපට්ටම් වුණා. නමුත් අපේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඒක අපිට පින් වතුර වෙලා ලක්ෂ 50ක් හම්බුණා මහත්තයා කියලා කඳුළු පුරවගෙන කිව්වා. පින් වතුර ආවා කිව්වා. මිනිස්සුන්ට මේව බෙදුවා. මේ බෙදීම ඇතුලේ තියෙන වෙන මොකක්වත් නෙවෙයි. මේ රටේ වැඩ කරන ගොවිකම්කරු ජනතාවට තියෙන මානව දයාව. ඔබ ඒක තේරුම් ගන්න ඕනි. මේ රටේ මනුස්සකම තියෙන පාලකයෝ හදාගෙන ජනතාව ගැන කැක්කුම ගැන තේරෙන මිනිසුන්ගේ තේරෙන පාලකයෝ හදාගෙන මිනිසුන්ගේ හදගැස්ම තේරෙනවා. අපි මේ විදියට කළා. අපි වැරදිද? උන් හරිද කියලා මං අහනවා. මේ මුදල් ගෙවන්න අපි රුපියල් කෝටි 50000ක් භාණ්ඩාගාරෙන් දිට්ටුවා වලට දැම්මා. 50000ක් දැම්මා. සල්ලි අච්චු ගැහුවෙත් නෑ. ලෝකෙන් ණය ගත්තෙත් නෑ. ඉතුරු කරගත්ත දේවල් ආපහු ජනතාවට බෙදුවා. අපිට පඩි හැටියට වැඩියෙන් ගත්තේ නෑ. අපිට මන්දිර හදාගත්තේ නෑ. සුඛෝපභෝගී ජීවිත මැති ඇමතුරුන්ට ජනාධිපතිට හදාගත්තේ නෑ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හිත ඇතුලේ තියාගෙන ඉන්න අපි අපේ පන්තියේ මිනිසුන්ට ඒවා බෙදුවා. අපි වැරදිද? ඇයි මේ මාධ්‍යට ඒවා තේරෙන්නේ නැත්තේ? ඔබ තමුන්නාන්සලා මේවා තේරුම් ගන්න. ඒ විදියට කරා. උන් සුනාමිය ආපු වෙලාවේ මලකඳට ආපු සල්ලි උන්ගේ ගිණුමේ දාගත්තා. ඒකයි මම මතක් කළේ. උන් මන්දිර හදාගත්තා. මේ දේශපාලන ව්‍යාපාරය ජනතාවගේ රජයක්. මේ ජනතාවගේ රජයේ ජන බලය තියෙන්නේ ඔබ අතේ. ආරක්ෂා කරන්න කියලා මම ඔබ තමුන්නාන්සලාගෙන් ඉල්ලනවා. අපි මේ ආණ්ඩුව අරගෙන යනකොට ඔන්න අපිට තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද? 1948න් පස්සේ ලෝකයේ දැවැන්ත යුද්ධයක් ඇවිලලා අරාබිකරේ. ඊශ්‍රායලයේ ඉරානයේ ගැටුම, ඇමරිකාවේ හෙන් ගැටුම, මෙන්න ලෝකේ තෙල් මිල ඉහළ යනවා. බල ශක්ති මිල ඉහළ යනවා. තෙල් මිල ඉහළ ගියා. ගෑස් මිල ඉහළ ගියා. ලෝකේ අපිට වැඩි දියුණු රටවල් අර්බුදයට ගිහිල්ලා කළමනාකරණය කරගන්න බැරුවා. අමාරු ඇටිලා. හැබැයි ඔබේ ගමෙන් බිමෙන් ගියා. මේ ජනතාවාදී පාලකයෝ ඔබට සතුටු වෙන්න පුළුවන්. ලෝකයේ යුද්ධයක් තිබ්බත් සමහර බලවත් ආර්ථික වශයෙන් බලවත් රටවල් වලට වඩා මනා ලෙස මේ යුද්ධේ කළමනාකරණය කරලා තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒක අපේ රටට අනිසිලස බලපාන්න දෙන්නේ නැතුව අපි කළමනාකරණය කරනවා. දැන් කොහොමද කරේ? ලෝකයේ තෙල් මිල වැඩි වුණාට මේ ජනතාවගේ කරේ ඔක්කොම පැටෙව්වේ නැහැ. දැන් ඩීසල් ලීටරයක් රුපියල් 382ට විකුණන්නේ. ඔය 382 වෙලා තියන්නේ අපි රුපියල් 100ක් දාන නිසා ආණ්ඩුවෙන්. ඒ 100 ආණ්ඩුවෙන් දාන්න නැත්නම් ඔක 482ක් වෙන්න ඕනේ තෙල් ලීටරේ. ආණ්ඩුව කල්පනා කරා, අnder සෝදරලා කල්පනා කරා අපි ජනතාවගේ රජයක්. මෙරටේ පොඩි මිනිස්සුන්ගේ නියෝජනයක් අපි ගාව තියෙනවා. ඒ මිනිස්සුන්ට ඔක්කොම බර පටවන්න බෑ. එහෙනම් අපි මොකද කරේ? ජනතාව ගහන තෙල් ලීටරයකට ඩීසල් ලීටරයකට අපි රුපියල් 100ක් දැම්මා. ඔබ යන පෙට්‍රල් ගහලා යන බයිසිකලේ පෙට්‍රල් ලීටරයකට ආණ්ඩුවෙන් රුපියල් 20ක් දැම්මා. සල්ලි අච්චු ගැහුවේ නැහැ. ලෝකෙන් ණය ගත්තේ නැහැ. රුපියල් කෝටි 10000ක් ඒ වෙනුවෙන් වෙන් කළා. උන්ද ජනතාවාදී, අපිද ජනතාවාදී. කල්පනා කරලා බලන්න. මේ රටේ මේ වෙනකොට ඉන්නේ ජනාධිපති පුටුවේ ඉන්නේ අනුර කුමාර දිසානායක නෙවෙයි නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රටේ නැත්තම් ඔබ හිතනවද මුන් ජනාධිපති මන්දිර අතාරී කියලා? ඔබ හිතනවද උන් විශ්‍රාම වැටුප කපයි කියලා? ඔබ හිතනවද උන් ජනාධිපති වරප්‍රසාද කපයි කියලා? ඔබ හිතනවද උන් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරයි කියලා? ඔබ හිතනවද පඩි වැඩි කරයි කියලා? ඔය මොකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් 76 කරන්න තිබ්බනේ. එයාලා කරේ ඕකට වෙන දෙයක්. 1980 මෙරටේ රාජ්‍ය සේවකයෝ දවසක වැටුප රුපියල් 10කින් වැඩි කරන්න කියලා රටේම සමස්ත මහා වැඩ වර්ජනයක් කරා. ඔය සජිත්ගේ අප්පයි, ඔය රනිල්ගේ මාමයි ජයාරුයි මොකද කරේ? ලක්ෂයක් කම්කරුවෝ දොට්ට දැම්මා. සමහරු බෙල්ල වෙලා දාලා මැරුණා.
ඕන්න වැඩ කරන ජනතාවගේ ආණ්ඩු. එහෙනම් ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මිතුරා සතුරා හරියට අඳුරා ගන්න පුළුවන් වෙන්න මාධ්‍යෙන් එක එක දේවල් කියාවි. භාවිතාවෙන් වැඩ කරන දිශාවෙන් බලලා ඔබ හරි දේ තේරුම් ගන්න. මාධ්‍ය කියන දේ නෙවෙයි කරන දේ බලන්න. මේ රටේ මේ බල ශක්තිය අර්බුදේ එනකොට පොහොර මිල ඉහළ ගියා. පොහොර මිල ඉහළ ගියා. මේ රටේ ගොවි ජනතාව ගැන හැඟීමක් දැනීමක් තියෙන ජනතාවාදී රජයක් හැටියට අපි මොකද්ද කරේ? පොහොර සානාධාරේ 10000 තිබිච්ච එක ඉස්සලා 15000 කරලා තිබ්බා. මේ අර්බුදේ එනකොට ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේ ඉදිරි කන්නට තව රුපියල් 10000ක් වැඩියෙන් දෙන්න ඕන කියලා අපේ රටේ වැඩ කරන ගොවි ජනතාවට රුපියල් 10000ක් වැඩි කළා 25000කට පෝරසාන ආධාරය දෙන්න තීන්දුව කරා. කල්පනා කරලා බලන්න. උන්ද ජනතාවාදී අපිද ජනතාවාදී කියලා බලන්න. අපිද ජනතාවාදී කියලා බලන්න. මේ විදියට අපි මේ වැඩේ කරගෙන යනවා. උඹලේ ගත්තා 76ක් ඔබෙන් ඡන්දේ ගත්තා. අරගෙන උන් මොකද කරේ? උන්ගේ කල්ලි වලට කිව්වා මැති ඇමතිරුන්ට කිව්වා මොනා හරි කරලා හම්බ කරගනින් කිව්වා. සමහරු හොරකම් කළා, සමහරු කුඩු ගෙනාවා, සමහරු පාතාලේ හැදුවා. ඒවා ලොකු කර්මාන්ත බවට පත් වුණා. ඒවා බහුකාර්ය කර්මාන්ත බවට පත් වුණා. උන් කුඩු ගෙනල්ලා මේ වැල්ලවායේ මෙරට අස්සක් මුල්ලක් නැර අපේ ආදරණීය දුවල පුතාලා තරුණ තරුණියන් බිල්ලට ගත්තා. ඒ ගහන කුඩු ෂොට් එකක් ගානේ අර පවුල් වලට සල්ලි ගියා. උන් තමයි කුඩු හිමිකරුවෝ, කුඩු ව්‍යාපාරිකෝ දැවන්ත. ගමේ අහුනේ කුඩු බොන එක, පොඩියට කුඩු විකුණන එක, කුඩු විකුණන උන් පහුගිය කාලේ හිටිය ජනාධිපති මන්දිරේ, සමහරු හිටියේ පාර්ලිමේන්තුවේ. ඔබේ ඡන්දෙන් ආණ්ඩුවක් ආවා. ජනතාවාදී පාලනයක් ආවා. රටම එකට ඉවත් වෙනු කියලා හිතු කියලා අල්ලගෙන යනවා. මේ රටේ කුඩු ව්‍යාපාරිකයෝ ඇතුළු කුඩු විනාශ කරමින් යනවා. මං අහනවා උන්ද ජනතාවාදී අපිද ජනතාවාදී කියලා. මේක ජනතාවගේ රජයක්. අරක උන්ගේ රාජයක්. ඒ කාලේ කියනවා කට්ටිය අපි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ කියනවා. අපි ප්‍රේමදාසගේ ආණ්ඩුවේ කියනවා. අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කියනවා. අපි රාජපක්ෂගේ ආණ්ඩුවේ කියනවා. අපි රනිල්ගේ ආණ්ඩුවේ කියනවා. නෑ. ඔබේ ආණ්ඩුවේ නෑ. උන්ගේ ආණ්ඩුවේ වයි නම් කියපු කට්ටියගේ ආණ්ඩු. එයාලගේ පවුලට ඒවා තිබ්බේ. මන්දිරේ තිබ්බේ එයාලට. සැප තිබ්බේ ඔයාලට. ඔබට තිබ්බේ දුක විතරයි. කුඩු විතරයි. පාතාලේ විතරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න ආණ්ඩුවක් ඇවිල්ලා මේක අනුරගේ ආණ්ඩුව නෙවෙයි. මේ රටේ සමස්ත සිංහල දෙමළ මුස්ලිම් බර්ග බැලේ සියලු ජනතාවගේ ආණ්ඩුවක්. ඉඳ කාටද නොලබෙන්නේ? කාටද නොලබෙන්නේ? ආර්ථික අර්බුද, දිට්ඨ අර්බුද, යුද්ධ අර්බුද. අවුරුද්දයි මාස 6ක් යනකොට මහා අර්බුද ඇස්සේ අපි එකතු කරගත්තේ ඒවා අපි බෙදාගත්තේ නැහැ. අපේ ඒවා ඔබට දිදී අපි අනිත් පැත්තට බෙදුවා. ඒ කාලේ උන් බෙදාගත්තා, අපට කටු ටික දුන්නා. දැන් අපි ඔබට බෙදෙනවා. අපි ජනතාවාදීද නැද්ද? මේ රටේ ජනතාවාදී පාලනයක් නෙවෙයිද තියෙන්නේ? ඒක රකින්න ඕනද නැද්ද? ඒක රකින්න එනවද නැද්ද? මේක රකින්න කවුරුත් එන්න. මේ ජනතාවාදී පාලනයක්. ඉතින් මේ විදිහට වැඩ ටික කරගෙන යනවා. කුඩු සුද්ධ කරගෙන යනවා. අපේ ආදරණීය දූ දරුවන්ට අනාගතයක් හදන්න නොබෝ කලක් යනකොට මේ ලංකාවෙන් සමස්ත කුඩු අසංගතය අහෝසි කරනු ලැබේ කියලා මං ඔබ තමුන්නාන්සලට කියන්න කැමතියි. මේවා ඔබට සතුටුයි. සල්ලි හම්බ කරපු උන්ට දුකයි. උන්ට තිබුණු තැන නැති වෙනවා. සුදු ඇඳගත්තට උන් සුද්ධවන්තයෝ නෙවෙයි. සිල් ගන්නවා කිව්වට ගන්ත සීලයක් නැහැ. දුස්සීලේ පිහිටෝලා රටේ පාතාල ඇති කරලා රටේ හොරකම් කරලා රටේ ජනතාවට කුඩු පොවලා උන් යනවලු සිල් ගන්න. අබරංගේ සිල්. කල්පනා කරලා බලන්න. උන්ට සීලයක් ගන්න දෙයක් නැහැ. මේ රටේ ඔය අවුරුදු 70 හොඳට පරීක්ෂා කරලා බලන්න. උන් ගොඩාක් වැරදි කරලා තියෙනවා. මොකක්ද? උන් මේ රටේ ජනතාව වැරද්දට පොළඹවලා තියෙනවා. ගෞරවනීය පූජ්‍ය පක්ෂයටත් විෂකුරු මාර්ගවල යන්න පාර හදලා දීලා තියෙනවා. අපේ රටේ ආගම් විනාශ කරලා තියෙනවා. අපේ රටේ ඉහළ නිලධාරීන්ට හොරකම් කරන්න ඉඩ ඇරලා තියෙනවා. දක්ෂ මිනිස්සු කණ්ඩායමක් හොරුන් බවට පත් කරලා තියෙනවා. කූට ව්‍යාපාර හදලා තියෙනවා. කළු කඩ හදලා තියෙනවා. මිනිස්සුගේ මනස වට්ටලා තියෙනවා. විනයක් නැති කරලා තියෙනවා. ඔබ හිතනවද මෙහෙම රටක් අවුරුදු එකමාරෙන් හදන්න පුළුවන් කියලා? අවුරුදු එකමාරෙන් හදන්න ලේසි නෑ. 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. හතුරා හොඳට පේනවා. ඒක උණ්ඩෙන් බේර ගන්න තියෙන එකක්. හැබැයි 76 වසරක් දූෂණේ වපුරපු රටක
අක්මුල් නෑර හැමතැනට ගිලා බැහැලා තියෙන මේ දූෂණයේ වංචාව, කුඩු අසංගතය, පාතාලය, විනයක් නැති රටක් මේ ඔක්කොම හදන්න යුද්ධ වගේ ලේසි නෑ. ඒවා සුද්ධ කරන්න කාලයක් යනවා. සමහරු කියනවා ඉක්මනට කරලා දෙන්නලු, අල්ලලා දෙන්නලු. පුළුවන් නම් අල්ලන්න නැතුව ඉන්නේ නෑ. හැබැයි එකක් කියනවා, එක හොරෙකුටවත් පැනලා යන්න ඉඩ තියන්නේ අනිවාර්යයෙන්ම උන්ට කූරු ගනින්න ඉඩ කඩ හදලා දෙනවා. කූරු ගනින්න ඉඩ කඩ හදලා දෙනවා. ඒක තාලෙට යන්න ඕනේ ඈ. කලාවට යන්න ඕනේ. වෙලාවට වැඩේ සිද්ධ වෙයි. නීති අපි අතට අරගෙන නැහැ. නීති අතට අරගෙන නැහැ. ඔබ කවුරුත් දන්නවා. ඉස්සර උන් ආණ්ඩු කරන කාලේ බලය ගත්තම විපක්ෂයට තලනවා. විපක්ෂයට තලනවා. අපිට තැළුවා. අපි වද වේදනාව වලට ලක් කළා. අපේ ආදරණීය සහෝදර සහෝදරියන් මරණයට ලක් කළා. උන් ප්‍රජාතන්ත්‍රවාදී නෑ. අපිට දැන් 3-2 බලයක් තියෙනවා. විධායක බලය තියෙනවා. අපි ආණ්ඩුවක් කරනවා. මැතිවරණේ බලය ගත්ත වෙලාවෙවත් නියත් උඩකින් විපක්ෂ කෙනෙකුට ඔබට හානියක් කරන්න එපා කිව්වා. ඔබට අපි ගරු කරනවා. අපි කියපු දේ ඔබ කළා. දැන් විපක්ෂයන් හිතනවා ආණ්ඩුවට රිද්දවන්න ඕනේ කියලා. දැන් අපි ආණ්ඩුව මුකුත් කරේ නෑ. උන් අපිට රිද්දවන්න එනවා ආණ්ඩුවට. උඹලට තේරුම් කරලා දෙන්නම්. නිවටයෝ කියලා හිතන්න එපා. මෙරටේ නීතියක් රීතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම නීතිය උඹලා ඔක්කොටම ක්‍රියාත්මක වෙන බව දැනුම් දෙන්න කැමති ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි ආණ්ඩුවක් අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී බව හොඳට පෙන්නලා තියෙනවා. නීතිගරුක බව පෙන්නලා තියෙනවා. විනයගරුක බව පෙන්නලා තියෙනවා. අපි විපක්ෂ ඉන්න කාලේ ඔය පිළිකණු ගානේ ගියේ නෑ. අපි උන්ගේ මර්මස්ථාන වලට ගියා. අපි ජනාධිපති මන්දිර ගාවට ගියා. අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. පාර්ලිමේන්තුවට ගියා. පිළිකණු ගාව ගිහිල්ලා අසූචි කාලාවේ නෑ අපි. හාපික් කොලින් නාන්න. එනාදරණියම් මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මේ දුෂ්ට පාලකයෝ වැරදි මත හදන්න මහන්සි ගන්නවා. හැබැයි ඒ කට්ටියට මං හිතනවා අද තේරෙනවා කියලා. මේ රටේ විපක්ෂයට ජනතාව නෑ. ජනතාව ඉන්නේ ජාතික ජනබලවේගය සමග කියලා අද හොඳට පේනවා මේ. අපිට මේ වේදිකාව උඩට පේනවා හිස් ගොඩකින් මේ වැල්ලවායේ මේ බස් නැවතුම් පොළ වැහිලා තියෙනවා කියලා අපිට හොඳට පේනවා. එහෙනම් විපක්ෂයට අපි කියනවා දැන් ප්‍රාදේශීය වශයෙන් ජනතාව මේ විදිහට එක්කහුව වෙලා බල සෙල්ලම් දාන්න ආවොත් ඔබ මේ ආණ්ඩුව රකින්න පාරට එනවද නැද්ද? පාරට එනවද නැද්ද? එනවා. මේක ජනතාවාදී පාලනයක්. ඉතින් මේ ජනතාවත් එක්ක උඹලට සෙල්ලම් කරන්න බෑ. දැන් මෙහෙම වෙන්න හේතුවයි දන්නවද? ඇයි මේ විපක්ෂයේ කලබල වෙලා තියෙන්නේ? ඇයි මේ නිල් කොළ දෙක කලබල වෙලා තියෙන්නේ? දැන් නිල් කොළ දෙක කවලම් වෙලා. අවලම් ගමන් යනවනේ. එතකොට කවලම් වෙලා. දැන් දෙක කවලම් වෙලා තියෙන්නේ. උන්ගේ සක්ක මුක්කු ඔක්කොම ගැලවිලා. එකතු වෙන්නත් බෑ, එකතු නොවිත් බෑ. හාද වෙලා යාළු වෙලා එකට යමන් කියලා යන්න බලනවා. දැන් මේ මැයිර දිනේට රනිලුයි සජිතුයි හාද වෙලා යන්න ගියා. බැරි වුණා. යන්න බැරි වුණා. යන්න බෑ. යන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ විපක්ෂ මෙච්චර කලබල? උන්ට බය කීපයක් තියෙනවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. විපක්ෂයට බය කීපයක් තියෙනවා. මොනවද බය? ඔබ සන්තෝෂෙන් ඉන්න හොරාට නඩු දානකොට. ඔබ සන්තෝෂෙන් ඉන්න කුඩු ටික අල්ලනකොට. ඔබ සන්තෝෂෙන් ඉන්නවා අපරාධකාරයන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට. මේ රටේ ජනතාව ඉස්සර කියපු කතාවක් තමයි මහත්තයෝ මේ රටේ නීතිය වැඩක් නැහැ. ඇයි? පොඩි මිනිස්සු අපිට විතරයි නීතිය. ලොකුවේ උන්ට නැහැ. උන්ට නීතිය නැහැ කිව්වා. ඔන්න ජනතාවගේ රජයක් ඇවිල්ලා ලොකු පොඩි ભેදයක් නැහැ. හිටපු ජනාධිපතිලත් යනවා අධිකරණයට. ඇමතිලත් දැන් කීප දෙනෙක් ඉන්නේ බන්ධනාගාරය ඇතුලේ. මේ අවුරුද්දේ පොලිමක් කියයි ඈ. පොලිමක් යනවා. දැන් ඔබ සන්තෝෂෙන් ඉන්නවා. හොරකම් කරපු එකා බයෙන් ඉන්නවා. අපරාධකාරයා බයෙන් ඉන්නවා. මිනිමරුවා බයෙන් ඉන්නවා. බයට වෛරය ඇවිල්ලා කෝපය ඇවිල්ලා ජනතාව කුලප්පු කරන්න බලනවා. මේ ආණ්ඩුව වටන්න පුළුවන්ද කියලා බලනවා. මේ ආණ්ඩුව වටන්න පුළුවන්ද කියලා බලනවා. ඔබ සතුටුයි, උන් අසතුටුයි. කල්පනා කරලා බලන්න. උන්ට තවත් බයක් තියෙනවා. මොකක්ද? උන්ට අවුරුදු 76ක් මේ රටේ ජනතාවට සලකන්න බැරි වුණා. භාණ්ඩාගාරේ හොඳින් තියෙන අවදියේත් අපි මේ රටේ අමාරුවෙන් යන රටක ජනතාවට සලකගෙන එනවා. මේ අර්බුදේ හමුවෙත් දීවර ජනතාවට තෙල් සහනාධාරය දුන්නා. ටෝලර් එකට තෙල් ගන්න මාසෙට ලක්ෂයක් දුන්නා. ආධාර දුන්නා. මේවා කරනකොට උන්ට බය හිතෙනවා. වැඩ කරන ජනතාවට සලකනවා. පඩි නඩි වැඩි කරලා දෙනවා. රජේනුත් දෙනවා. පෝර සහනාධාර දෙනවා.
ආපදාවක්කාම රකින්නවා ආරක්ෂා කරනවා ඔක්කොම කරනකොට උන්ට බය හිතෙනවා මුම් මේ විදිහට අවුරුදු 5ක් ගියොත් නම් අපට ආණ්ඩුවක් එන්න වෙන්නේ නැහැ කියලා. කපේකට ආපහු ජාතික ජනබලවේගයෙන් පිට ආණ්ඩුවක් මිහි පිට නෑ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. මිහි පිට ආපහු නෑ. උන්ට බය හිතෙනවා. ඔබට සතුටු හිතෙනවා. උන්ට මරබිය එනවා. ඔබට සතුටක් එනවා. උන්ට මරබිය එනකොට කියනවා පිළිකන්නට ඵලයන් උද්ඝෝෂණයක් කරපන් කියලා. ඒකනේ ඔය වෙන්නේ. කල්පනා කරලා බලන්න. එතකොට අපරාධ කරපු මාධ්‍ය කීපෙකුත් තියෙනවා. උනුත් බය වෙනවා. අරුන් එක්ක හිටු කියලා එනවා අපිත් එක්ක සටනට. උන්ට අපි කියන්න කැමති ඒ සටන හරියන්නේ නැහැ. ලොකුම ඉන්ධනය ওই වාහනයට ගහන ඉන්ධනය නෙවෙයි. බලගතුම ඉන්ධනය මේ හිස් ගොඩකින් වැහිලා තියෙන ජනතා බලය කියන එක ආදරණීය මේ තාත්තේ සහෝදරයා අපි මතක් කරන්න කැමති. ඒ ඉන්ධනයේ තියෙන ජාතික ජන බලවේගයත් එක්ක. සිංහල කියලා නැහැ, දෙමළ කියලා නැහැ, මුස්ලිම් කියලා නැහැ. අපේ ජනාධිපති සහෝදරයා උතුරට යනකොට ආදරෙන් වැළඳ ගන්නවා. මේ කඳුකරේ මලේගම් ප්‍රජාව එනකොට දහස් ගාණින් වැළඳ ගන්නවා. අරේ කල්මුනේ පොතුවිල් සමන්තුරේ යනකොට මුස්ලිම් ජනතාව ආදරෙන් වැළඳ ගන්නවා. මේ වෙල්ලස්සට එනකොට ආදරෙන් වැළඳ ගන්නවා. මේ රටේ පළවෙනි වතාවට හදවතේ තෙතමනයක් තියෙන මේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන ජනනායකයෙක් බිහි වෙලා ඉන්නවා. ඒ අනුර කුමාර දිසානායක සහෝදරයා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ආයි විකල්ප නැහැ. එතකොට අර කට්ටිය බලනවා සජිත මාකට් කරන්න පුළුවන්ද කියලා. කට ඇරියම ඡන්ද ලක්ෂ ගාණෙන් නැති වෙනවා. එහෙන් කියනවා නාමලා මාකට් කරන්න පුළුවන්ද කියලා බලනවා. බෑ මිනිස්සු ඔක්කොම ඇත්ත දන්නවා. පට්ට හොරු කියලා දන්නවා. ඉතින් බෑ. එහෙනම් මේ රටේ ජනතාව මේවා දන්නවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ උන්ට බිය ගොඩක් තියෙනවා. උන් දන්නවා දැන් අධිකරණ ඇරෙනවා කියලා. අපි හිටපු ඇමති මන්දිර අපේ කට්ටිය අපිට එන්න ඉස්සලා හිටපු ඇමති මන්දිර අපි එන්න ඉස්සලා හිටපු ඇමතිවරුන්ගේ මන්දිර දැන් කීපයක් අධිකරණ. දැන් අධිකරණ. ඒකේ සැපට කාලා හිටපු සෞඛ්‍ය ඇමතිලා ඇමතියා යනවා ඒකගේ ගෙදර දැන් අධිකරණයක්. අනේ මං කාලා හිටපු ඇමති මන්දිරේ ගිහිල්ලා දැන් කට උත්තර දෙනවා. ධනපණ ගන්නවා. බිය දැනෙනවා. සැපට කාලා හිටපු තැන දැන් උන්ටම දඩුවම් දෙන අධිකරණ වැටිලා. හොඳද නරකද? හොඳයි හොඳයි. ඔබ සතුටුයි උන්ට දුකයි. ඔබ සතුටුයි උන්ට දුකයි. ප්‍රජාතන්ත්‍රවාදී. කල්පනා කරලා බලන්න. ආන්න එහෙම වෙනවා. එතකොට උන්ට බිය දැනෙනවා. අලුත් අධිකරණ වැටෙනකොට ඔබ සතුටෙන් ඉපිලෙනවා. අරුන් බය වෙනවා. දිනපතා නඩු ඇහෙන කාල පරිච්ඡේදයක් ඇවිල්ලා. දැන් නඩු කල් යන්නේ ඉස්සරහට. අල්ලස් දූෂණ නඩු අහන්න අලුත් අධිකරණ දෙකයි දිනපතා අහනවා. හොඳද නරකද? ආහා ඉක්මනට ඕනිනේ. පොලිමේ ඉනවා. එතකොට උන්ට ඉක්මනින් බය හිතෙනවා. ඉක්මනට පෙරලා ගත්තේ නැති වුණොත් යන්න වෙනවා ඇතුලේ හිරබත් කණ්ඩ වෙනවා කියලා. අන්න එතකොට බොරු වපුරනවා. අපේ ඉස්පිලි පාපිලි වල ඇද හොයනවා. වචනයක ඇදයක් හොයනවා. ඒවා ඔක්කොම මාධ්‍යයේ දානවා. කෑලි කපලා පූට්ටු කරලා වැරදි මත හදනවා. ඒවට අහුවෙන්න එපා. එන ඔබ හැමදෙනාම මේ ජනරජය රකින්න මහා ජනපෞරක් වෙන්න. ජනබලයක් පෙන්වන්න. කටවල් වහගෙන ඉන්න එපා. ඔබ එකක් විශ්වාස කරන්න. ඔබට දීපු ප්‍රතිපත්තිය ඔබට වෙච්ච පොරොන්දු අකුරක් නෑර ඉෂ්ට කරන ආණ්ඩුවක් මේ හදලා තියන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේක ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් කවුරුත් බය වෙන්න දෙයක් නෑ. අපි විශ්වාස කරන්න කියපු දේ කරනවා. දැන් බය නැතුව හන්දියේ කඩපිලේ පන්සලේ වැඩපොලේ හැම තැනම කතා කරන්න. ඔබට බිය වෙන්න දෙයක් නෑ. ඔබේ ගරුත්වයට හානි වෙන්න දෙන්නේ නෑ. වැරද්දක් වුණොත් දේශපාලන ව්‍යාපාරේ ඒ වැරද්ද අනිවාර්යෙන් නිවැරදි කරන්න බලනවා. නැත්තම් ඔපරේෂන් කරනවා. ආයවට පසුබට වෙන්නේ නැහැ. අපිට වැඩිය ලොක්ක වීරවංශ අපිට වැඩිය ලොක්ක නන්දන ගුණතිලක වැරදි කරා එළියට දැම්මා. පක්ෂ පිරිසුදු කරනවා. එන්න මේ පක්ෂය ගැන දේශපාලන ව්‍යාපාරය ගැන හොඳ විදියට විශ්වාසය තියලා මේ රට හදන්න ආපහු පක්ෂයක් නෑ. එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒක තේරුම් ගන්න. උන්ට බයක් තියෙනවා. උන් දන්නවා වේගෙන් රට හැදෙනවා කියලා. වේගෙන් රට ගොඩ නැගෙනවා කියලා. එතකොට උන් දන්නවා උන් වටේ හිටපු කට්ටිය වේගෙන් ඈත් වෙනවා. මේ ගම්බිම් වල මිනිස්සු මේවා ටිකෙන් ටික කරනකොට පැහැදීම එනවා.
මාලිමාව වටා එකතු වෙනවා. මම ඔබට කියන්න කැමතියි ජාතික ජන බලවේගයේ බලය ගත්තට වැඩිය අද වෙනකොට ජාතික ජන බලවේගයේ බලය ශක්තිමත් වෙලා කියලා මේ ආපු ජනතාවගෙන් ඔප්පු වෙලා තියෙනවා. ඔප්පු වෙලා තියෙනවා. උන් කිව්වා උන්ටලු පළපුරුද්ද තියෙන්නේ. උන්ටලු හැකියාව තියෙන්නේ. ඔව් ඔව් උන්ට හැකියාවක් තියෙනවා. අපිට නැති පළපුරුද්දක් තියෙනවා. මොනවද දන්න උන්ට තියෙන පළපුරුද්ද? මහ බැංකුව කඩලා පළපුරුද්දක් තියෙනවා. කුඩු ගෙනල්ලා පළපුරුද්දක් තියෙනවා. නීති විරෝධී වැඩ කරලා පළපුරුද්දක් තියෙනවා. අපිට ඒව නැහැ. අපිට ඒව නැහැ. ඔබ තේරුම් ගන්න මේ අවුරුද්දයි මාස 6ක් යනකොට අපි ඉතිහාසගත වාර්තා කීපයක් මේ රටේ තියලා තියෙන පාලකව හැටියට. මොනවද තියලා තියෙන වාර්තා? ලංකා ඉතිහාසයේ 1948 ඉඳන් 2025 දෙසැම්බර් දක්වා ගත්තම ලංකා ඉතිහාසයේ භාණ්ඩාගාරයට වැඩිම ආදායම හොයලා දීපු අවුරුද්ද 2025 ජාතික ජන බලවේගයේ පාලනය කරපු අවුරුද්ද. අපි භාණ්ඩාගාරයට එක්කහු කරා රුපියල් ට්‍රිලියන 5.1 එකතු කරා. රුපියල් මිලියන 5.12 කවදාවත් එහෙම එකතු කරේ නැහැ. එහෙනම් 2024 එකතු කරන්න තිබ්බේ නැද්ද? 23 එකතු කරන්න තිබ්බේ නැද්ද? එතකොට උන්නේ හිටියේ. ඇයි එක්ක වුණා? ඒ භාණ්ඩාගාරේ ගුල් ටිකක් තිබ්බා, හිල් ටිකක් තිබ්බා. ඒවා ඒ කට්ටියගේ සාක්කු වලට ගියා. අපි මොකද කරේ? හිල් ගුල් ටිකක් වහගත්තා. භාණ්ඩාගාරේ පිරෙන්න පටන් ගත්තා. ආන්න එහෙමයි මේක උනේ. පුරෝගත්තේව මොකද කරේ? විපක්ෂ බව පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ කිව්වා ජාතික ජන බලවේගයේ භාණ්ඩාගාරේ පුරෝගෙන ඉන්නවා ජනතාවට දෙන්නේ නැහැ කියලා. වෙලාව ආව දුන්නා. මොකක්ද ආපු වෙලාව? දිට්වා ආවා. රුපියල් කෝටි 50000ක් ජනතාවට සහන බෙදන්න දුන්නා. අච්චු ගැහුවේ නැහැ. ණයට ගත්තේ නැහැ. බෙදුවා. මේ බල ශක්තිය අර්බුදය ආවා. රුපියල් කෝටි 10000ක් ජනතාවට බෙදුවා. ජනතාවාදී පාලනය. ආර්ථික හරි කළමනාකරණය. උන්ගේ ආර්ථික කළමනාකරණය තේරෙනවා ණය ගෙවා ගන්න බැරි වීමෙන්. අරගලා ආපු එකෙන්, තෙල් පෝලිං ආපු එකෙන්, ගෑස් පෝලිං ආපු එකෙන් අපි එහෙම රට හැදුවේ නැහැ. එඳා ගමෙන් ගිය මිනිස්සු, තමුත්තේ ගමින් ගිය මිනිස්සු, මේ රටේ ජන හදවත් ගොඩනගන්න ආපු මිනිස්සු මේ රට හදමින් ඉන්නවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි හදමින් ඉන්නවා. අරුන්ට වේදනයි. ඔබ සතුටු විඳින්න. කල්පනා කරලා බලන්න. පොඩි පොඩි අඩුපාඩුකම් පැත්තක දාන්න. ඔක්කොම එක දවසේ කරන්න පුළුවන් කියලා හිතන්න එපා. වසර 76ක් වනසලා රොඩ්ඩක් බවට පත් කරපු රටක ඔක්කොම එක දවසේ කරලා දෙන්න පුළුවන් නම් අපි කැමතියි. එහෙම කරන්න රටක් අපිට හම්බුනේ නැහැ. අපිට හම්බුනේ අසාධ්‍ය ලෙඩෙක් වගේ රටක්. දැන් ප්‍රතිකාර කරගෙන යනවා පේනව නේද? ටික ටික සුව වෙනවා කියලා පේනව නේද? ලෙඩාට ඕනලු ඉක්මනට ගෙදර යන්න. බෙහෙත් කරලම තමයි යවන්න වෙන්නේ. ඒකට කාලයක් යනවා. මේ අවුරුද්දයි මාස 6 අපි තවත් වාර්තාවක් තිව්වා. මොකක්ද? ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ඉපෙව්වා ඩොලර් බිලියන 17.2ක්. ඒ 2025 අවුරුද්ද ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය වැඩිම විදේශ විනිමය හෙව්වා ඩොලර් බිලියන 17.2ක්. අපි සැලසුම් හදලා තියෙනවා 2030 වෙනකොට මේක ඩොලර් බිලියන 36ට ගේන්න. 36ට ගේන්න. අපි ඒක ගේනවා. අපි ඒකට වැඩ කරනවා. මේ රට හැදෙන දිහා බලාගෙන ඉන්න. මේ වගේ හොඳ ගමනක් යනකොට හැදෙනවා වගේ පේනකොට සුව වෙනවා වගේ පේනකොට අරුන්ට වේදනාවක් තිබ්බට මේ අම්මා තාත්තට වේදනාවක් තියෙන්න ඕනේ නැහැ. අරුන් කකුල් මාට්ටු දානකොට මේක වට්ටන්න හදනකොට මේ අපේ දරුවන්ට රටක් හදන්න යන්නේ. පොසත් රටක් ලස්සන ජීවිතයක් දෙන්න මිනිස්සු ඇවිල්ලා අපි ඔක්කොම ආරක්ෂා කරන්න ඕනේ මේ රජේ. මේ කියන්නේ අනුර සහෝදරය ආරක්ෂා කරන්න, අපි ආරක්ෂා කරන්න කියන එක නෙවෙයි. ඔබ වෙනුවෙන් අපි මේ බලය අරන් ඉන්නේ. ඒ බලය ඔබ වෙනුවෙන් හසුරුවනවා. ආන්න එක ජනතාවගේ පාලනය. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. ලංකා ඉතිහාසයේ ගිය අවුරුද්ද තවත් වාර්තාවක් තිව්වා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ වැඩිම සල්ලි උපු අවුරුද්ද 2025 අවුරුද්ද ඩොලර් බිලියන 8 පැන්නුවා. ගිය අවුරුද්දේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ලංකාවට සල්ලි වීම. ඇයි එහෙම වුනේ? විදේශගත ලාංකිකයන්ට තේරෙනවා දැන් යවුවට ප්‍රශ්නයක් නැහැ. දැන් හොරකම් කරන්නේ නැහැ. දැන් වංචා කරන්නේ නැහැ. අපේ රට හදන්න සල්ලි යවමු කියලා ඒ මිනිස්සු සල්ලි යවුවා. අපි ඔබට ආචාර කරනවා, ගෞරව කරනවා. අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියෝ විදේශගතව ඉඳන් මේ මාතෘභූමිය හදන්න කඳුළු දහඩිය හෙලලා ඒ හොයලා එවන සල්ලි දැන් මේ රටේ පාරවල් හැදෙනවා, වැව්වමුණු හැදෙනවා, මේ රට ගොඩ නැගෙනවා. ඒකට ආසාවෙන් බලන් ඉන්නවා. 2025 අවුරුද්ද තවත් වාර්තාවක් තිව්වා. මොකක්ද?
ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු අවුරුද්ද 2025 අවුරුද්ද. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? දැන් ලෝකේ සංචාරකව බලනවා. මේ රටේ ජාතිවාදේ නැහැ. මේ රටේ ආගම්වාදේ නැහැ. තෙල් පෝලිං ගෑස් පෝලිං නැහැ. සාමකාමී රටක් හැදිලා හොරකම් නොකරන රටක් හැදිලා යම් මේ සුන්දර රට බල්ලා ඉන්න කියලා එයාලා එනවා. ඔබට මතකද 76 අවුරුද්දක පාලනේ ජාතිවාදී ගිනිදැල් ඇවුලුණා. ආගම්වාදී ගිනිදැල් ඇවුලුණා. සිංහල දෙමළ මුස්ලිම් ගැටීම් හැදුවා. ඒවා ඒ මිනිස්සු නෙවෙයි ගැටුනේ. ඒ ගැටුනේ යට හිටියේ මේ පාලකයෝ. උන් ජාතිවාදී අවුස්සල බලය අල්ලගත්තා. ජාතිවාදී අවුස්සල බලය රැකගත්තා. ආගම්වාදී ඇවිස්සුවා. අවුරුදු 1මාරක් ගෙවුණා. ජාතිවාදයක් නැහැ. ආගම්වාදයක් නැහැ. ඔක්කොම සමගි සම්පන්න රටක් හැදුවා. හොඳද නරකද? කල්පනා කරලා බලන්න. මේ රටේ ලේ හෙලුවේ නැහැ. එතකොට මේ පාලනය ජනතාවාදී පාලනයක් නෙවෙයිද? ආයෝනේ ජාතිවාදී ගිනිදැල් අවුලන ආගම්වාදී ගිනිදැල් අවුලන පාලනයක් දෝනි. මරා ගන්න පාලනයක් දෝනි. ආර්ථිකය වට ගන්න පාලනයක් දෝනි. කුඩු ගේන පාලනයක් දෝනි. පාතාලේ දාන පාලනයක් දෝනි. ඔබ විනාශයට යන්න හිතන්න එපා. මේවා දේශපාලන කෝණ වලින් බලන්න එපා. ඔබේ හෘද සාක්ෂියට ඔය හදවතට මේවා දැනෙන්න ඕනි. හැඟෙන්න ඕනි. තේරෙන්න ඕනි. තීන්දුව తీරන හරියට ගන්න ඕනි. පුංචි ප්‍රශ්න නිසා හිතමනාප කරගන්න එපා. මහා කාර්යභාරයක් මේ අවුරුද්දයි මාස 6ක් තුල කෙරිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත වෙලා තියෙනවා. මේ රට ලෝකේ සංවිධාන කීපයක් එක්කවලා ලෝකේ දූෂිතම රට තෝරනවා. අදූෂිතම රටක් තෝරනවා. අදූෂිතම රට 2025 අවුරුද්දේ අදූෂිතම රට හැටියට තේරුණා ඩෙන්මාර්ක්කේ තේරුණා. අදූෂිත හොඳම රට ඩෙන්මාර්ක්කේ. දෙක පින්ලන්තය. අපි එන්න ඉස්සලා අපේ රට තිබුණේ දූෂිත පැත්තට බරව. අපි හිටියේ 121. අපි අවුරුද්දක් යනකොට අපිට ඉස්සරහින් හිටපු රටවල් පරද්දලා අදූෂිත පැත්තට රටවල් 14ක් පරද්දලා 107 වෙනි ස්ථානට ලංකාව ගෙනාවා. අපේ සංඛ්‍යාලයකන නෙවෙයි. ජාත්‍යන්තර සංඛ්‍යාලයකන. මේ විපක්ෂයට අපි හොඳ නැහැ. ලෝකේ බලගතු රටවල් කියනවා ජාත්‍යන්තර සංවිධාන කියනවා ලංකාව ආර්ථික වශයෙන් දැන් ශක්තිමත් වෙනවා. වංචාව දූෂණය නැති වෙනවා. නීතියක් ක්‍රියාත්මක වෙනවා. ලෝකෙම ජාත්‍යන්තර ආධාර ගලාගෙන එනවා. අපිට ජාත්‍යන්තරයක් නැහැ කිව්වා. වෙනදට වැඩිය ජාත්‍යන්තරයේ ශක්තිය දෙනවා. ඔබට තේරෙනවද නැද්ද? ජනතාවාදී අවංක පාලනයක් එනකොට ලෝකයේ අවංක නායකයෝ ඒ රටවල් වලට උදව් කරනවා. හොරුන්ට උදව් කරන්නේ. ආන්නෙම ආණ්ඩුවක් හැදුවා. මෙහෙම යනකොට ඔබට සතුටුයි උන්ට දුකයි. ඔක තමයි ඇත්ත කාරණේ. දැන් අන්නේ නිසා ඔබට අපට විශාල කාර්යභාරයක් තියෙනවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපිට මේ බලය ලැබුණේ අවුරුදු 5කට. පහෙන් එකමාරයි ගෙවලා තියෙන්නේ. තව අපි 3මාරක් යා යුතු තියෙනවා. එකමාරට මහ ගොඩක් දේවල් කරලා තියෙනවා. තව 3මාරට ගොඩක් දේවල් කරන්න සැලසුම් කරලා තියෙනවා. ආන්නේ සැලසුම් තේරුම් ගන්න. ওই විපක්ෂයට ආපහු ඔලු උස්සන්න වෙන්නේ නැහැ. ওই විපක්ෂයට ඔලු උස්සන්න වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා මේ මහා සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මෙරට ජනතාවාදී පාලනයක් පිහිටවන්න එක දවසේ පිටුව පෙරළුවා වගේ කරන්න බෑ. සමාජ ක්‍රමයක් වෙනස් කරන්න මහා කාර්යභාරයක් කරන්න ඕනේ. ආන්නේක වෙනුවෙන් මේ ජනතාවාදී ඔබේ පාලනය ප්‍රධාන ව්‍යාපෘති 3ක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රධාන ව්‍යාපෘති 3. මොනවාද 3? මෙරටේ චින්තනය වෙනස් කරන්න, මිනිසුගේ සිතුම් පැතුම් වෙනස් කරන්න, මෙරටේ කම්කරුවා වැඩ කරන ජනතාව මේ මාතෘභූමියට ආදරය කරලා අපේ දරුවා වෙනුවෙන් අනාගතයක් ගොඩනගන්න ඕන කියලා අවංකව රාජකාරී කරන්න. අවංකව වත්තේ වැඩ කරන්න. අවංකව ගොවිතැන් කරන්න. අවංක වෙළඳ ව්‍යාපාරිකෝ විවසායකෝ හදන්න. හදවත් වෙනස් කරන්න. පරිසරයට ආදරය කරන්න. මනුස්සත්වයේ තියාගන්න. ජාතිවාදයේ පැත්තකට දාලා ආගම්වාදයේ පැත්තකට දාලා මනුස්සකම මේ රටේ හිතවල රෝපණය කරන්න අපි දැවන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ක්ලීන් ශ්‍රී ලංකා. ඒක මේ අවුරුද්ද වේගවත් කරනවා. හොරකම නීතියෙන් විතරක් නවත්තන්න බෑ. කුඩු ගහන එක ඇල්ලීමෙන් පමණක් නවත්තන්න බෑ. දැනුම දෙන්න ඕනි, බුද්ධිය දෙන්න ඕනි. බඩට විතරක් කණ්ඩ දීලා බෑ. මනසට ගිහිල්ලා තියෙන විස නම් ඒ විස වෙනුවට සාහිත්‍යයෙන්, සෞන්දර්යයෙන්, අධ්‍යාපනයෙන් හොඳ දේ ගෙනියන්න ඕනි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගන්න තියෙනවා. ලෝකයේ දියුණු රටවල් දියුණුවේ ඉනිපෙත්තට ගියේ කෙවිතයි හරකයි විතරක් තියාගෙන නෙවෙයි. අපි ඒකට ගරහන්නේ නැහැ. ලෝකේ නවීන තාක්ෂණය
තොරතුරු තාක්ෂණය, AI තාක්ෂණය ඔක්කොම පාවිච්චි කරලා ලෝකේ වේගෙන් යනවා. අපි තාමත් හෙමින් බර කරත්තෙන් යන විදිහට යනවා. එහෙම ඔබේ දුව දරුවට රටක් හදන්න බෑ. ආන්නේ නිසා අපි පටන් ගත්තා මහා පරිවර්තනයක් මේ රටට ගේන්න. ඩිජිටල් කරණය පටන් ගත්තා. ඩිජිටල් කරණය. ඒක මේ අවුරුද්දේ වේගවත් කරනවා. එතකොට ලෝකේ රටවල් එක්ක අපි වේගෙන් ඉස්සරහට යනවා. නව ආර්ථිකයන් රටට එන්න පටන් ගන්නවා. නව වෙළඳපොළවල් නිර්මාණය වෙනවා. ඔබේ දරුවන් නව අධ්‍යාපනය හදාරලා ලෝකේ ඉනිපෙත්තට යන්න පාරවල් කපනවා. ආන්න එහෙම කෙරෙනවා. හොඳද නරකද කල්පනා කරලා බලන්න. මේ රටේ අවුරුදු 70ක් මේ කට්ටිය ආණ්ඩු කළා. දුප්පත්කම නම් නැති කරේ නෑ. දුප්පත්කම දවසෙන් දවස වර්ධනය කළා. කූපන් පොත දුන්නා. ජනසවිය දුන්නා. සමෘද්ධි දුන්නා. දිවි නැගුම දුන්නා. දුප්පත්කම එතනමයි. මුන්ට දුප්පත්කම ආශිර්වාදයක්. ඇයි? දුප්පත් වුණාම ලැට් පෝච්චියට ඡන්දෙ ගන්න පුළුවන්. දුප්පත් වුණාම සමෘද්ධිය දීලා ඡන්දෙ ගන්න පුළුවන්. නූගත් වුණාම උන්ට වාසි. ඇයි? කසිපු කාලට බත් පැකට් එකට ඡන්දෙ ගන්න පුළුවන්. මම දැක්කා ඊයේ ඉඳන් ලිපියක් සංසරණය වෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර සංවිධායකයන්ට එවලා මේ සැරේ මැයි දිනේට දිරි දීමනා දෙන්න විදියක් නැහැ. එන කට්ටියට දීමනා දෙන්න විදියක් නැහැ. කණ්ඩ බොණ්ඩ දෙන්න විදියක් නැහැ. මරික්කාරගෙන් කීයක් හරි ඉල්ල ගන්න කියලා. මැයි දින වලට ගෙනල්ලා තියන්නේ එහෙම. මෙතන මේ දහස් ගාණක් ජනතාව ආවේ දිනක වැටුප දීලාද? දිනක වැටුප දුන්නාද? අතෙන් වියදම් කරන් මේ ආවා මේ ජනතාවාදී පාලනය. එන ආදරණීය මේ තාත්තේ සහෝදරයා දැන් ඔක්කොටම දැනිලා. මම දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලොක්ෙක් කියනවා දැන් අපිට කහට එකක්වත් දෙන්න සල්ලි නැහැ කියලා. උන්ගේ පක්ෂේ කාපු කෑම රටත් කාලා පක්ෂෙත් කාලා ආන්නේ ජාතිය බඩු. එන ආදරණීය මේ තාත්තේ සහෝදරයා තේරුම් ගන්න. මේ රටේ දුප්පත්කම උන්ට ආශිර්වාදයක් වුණා. දුප්පත්කම තියාගෙන හිටියා. නූගත්කම තියන් හිටියා. ජාතික ජන බලවේගය වහවහ මේ රටෙන් නැති කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි දුප්පත්කමයි නූගත්කමයි. ආන්න එකට ගෙනල්ලා තියෙනවා මහා සංවිධාන ජාලයකින් බල ගන්නවන ප්‍රජාශක්ති ව්‍යාපාරය රටට ගෙනල්ලා තියෙනවා. ප්‍රජාශක්ති ව්‍යාපාර. මෙතන ඇති ප්‍රජාශක්ති ව්‍යාපාරයේ සභාපතිවරු, මෙතන ඇති ඒකේ නිලධාරි මණ්ඩලය මේ අවුරුද්දේ අස්සක් මුල්ලක් නැහැ ඔක්කොම සංවිධාන තර කරනවා. ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයේ ගමේ තියෙන සංවිධාන ගොඩනගනවා. අතුරු සංවිධාන ගොඩනගනවා. අධිටන ආපෝ ශක්තිමත් කරනවා. කාන්තා සංවිධාන ආපෝ ශක්තිමත් කරනවා. විද්වත් සංවිධාන ආපෝ ශක්තිමත් කරනවා. වෘත්තීය සමිති ශක්තිමත් කරනවා. හැම එකක්ම හදනවා. ආයි විපක්ෂයට කොතනින්වත් කොනක් අල්ලන්න තැනක් නොතියා ජාතික ජන බලවේගය බූවල්ලෙක් වගේ මේ රටේ ජනතාවගේ බලය එක තැනකට ගේනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා එසා කවුරුත් බය වෙන්න එපා. ජනතාවාදී පාලනයක් මේ රටේ බිහි වෙලා ජනතාවට දැන් කාලයක් ඇවිල්ලා තියෙන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා මෙන්න මේ විදිහට වෙනකොට දැන් මේ නිල් කොළ දෙකට සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. මොකක්ද? විපතට පත්ව නිල් කොළ දෙක පන අදිති. විපතට පත්ව නිල් කොළ දෙක පන අදිති. දූෂිත එවුන් බියවි විකලෙන් නටති. දූෂිත එවුන් දැන් විකලෙන් නටනවා. සිහි විකල් වෙලා විකලෙන් නටති. රටටම සපත ගෙන එන මග දැන් කැපෙති. මේ ජන රජයේකි ජනේනි ඔබ එකසේ රකිති. ඔබ එකසේ රකින්න ජන රජයක් ඇවිල්ලා. ඒ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා යෝධ බල යෝධ ශක්තිය හදවතට ගන්න මේ ඔබේ රජයක් ඇවිල්ලා තියෙන්නේ. මේ රට ගොඩනගන රටක් ගොඩනගන රජයක් ඇවිල්ලා. ඔබේ ආදරණීය සහෝදරෙක්, ඥාතිවරෙක්, අයියා කෙනෙක්, මාමා කෙනෙක්, අක්කා කෙනෙක් බලය ගත්ත රජයක් ඇවිල්ලා. එහෙම කියන්න පුළුවන් නායකව බී කළා. ඒ මිනිස්සු ගිහිල්ලා මේ රට ගොඩනගන්න පටන් අරන් ජාත්‍යන්තරේ දිනාගෙන රටක් දිනාගෙන මේ රටේ ව්‍යාපාර ව්‍යවසායකයන් එන්න පටන් අරන් ඒවා දියුණු වෙන්න පටන් අරන් සංචාරකෝ එන්න පටන් අරන් දැන් අපි මේ ජන රජේ රකින්න ඕනේ. මේ ආණ්ඩුව රකින්න ඕනේ. දූෂිත කල්ලි වලට උත්තර දෙන්න ඕනේ. එඳ ශක්තිය ගන්න ඕනේ. ධෛර්යය ගන්න ඕනේ. සහෝදරත් එකතු කර ගන්න ඕනේ. එකමුතුකම එකතු කර ගන්න ඕනේ. එඳ අද මෙතනින් විසිරීලා යන්න, ගමට යන්න, බිමට යන්න, කඩපොළට යන්න, වෘත්තීය ස්ථානෙට යන්න, හැමෝම කට අරින්න, කම්කරු දිනේ ශක්තිය අරගෙන යන්න, ධෛර්යය අරගෙන යන්න, සහෝදරත්වය අරගෙන යන්න, එකමුතුකම අරගෙන යන්න, ජනතාවාදී රජයක්, ජනතාවාදී පාලනයක් ආරක්ෂා කරගන්න ගොවියා
කම්කරුවා, දීවරයා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා ඔක්කොම එකවාගේ ශක්තිය අරගෙන සහෝදරත්වයෙන් මේ මගේ මාතෘ භූමිය පෝසත් රටක් ලස්සන ජීවිතයක් අපේ දුවා දරුවන්ට අත්පත් කරලා දෙන්න ඔක්කොම එකවාගේ ගම්බින් වලට ගිහිල්ලා ඒ කාර්ය වෙනදට වැඩි වමනාවෙන් ශක්තියෙන් ඉටු කරන්න කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. ජාතික ජනබලවේගයට ජාතික ජනබලවේගයට ජාතික ජනබලවේගයට වැඩ කරන ජනතාවට ජය වේවා.